ඔයාලා හැමෝම ඉකෝන් පොයින්ට් අපේ YouTube channel එකට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි ඉකෝන් රිවිෂන් පාඩම් මාලාවක් පටන් ගත්තා. ඒකේ පළවෙනි කොටසෙන් මෙන්න මේ ආර්ථික විද්‍යාව රිවිෂන් part 1 කියන එකෙන් අපි පළවෙනි පාඩමේ පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි කතා කරා. ඊට අමතරව අපේ තියරි පාඩම් ටිකක් තියෙනවා. ඇත්තටම මේ ඔයාලගේ කමෙන්ට්ස් අනුව තමයි මේ වීඩියෝ මම අප්ලෝඩ් කරන්න ආයේ හිතුවේ. කියන්නේ මට මිස් වෙලා තියෙනවා අප්ලෝඩ් කරන්න. හැබැයි ඔයාලා කමෙන්ට්ස් දාලා තියෙනවා ඊළඟ කොටසක් දෙන්න එහෙම කියලා. ඉතින් ඔයාලට ප්‍රයෝජනයක් වෙනවා මේ වීඩියෝස්. ඒ හන්ද මම ඉදිරි කොටස් ටිකක් දිගටම අප්ලෝඩ් කරා යන්නම්. දිගටම අපිත් එක්ක ඉන්න ඉකෝන් පොයින්ට් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හරි. ඉතින් අද අපිට තියෙන්නේ නිෂ්පාදන සාධක. එතකොට නිෂ්පාදන සාධකයක් කියන්නේ නිෂ්පාදනය බිහි කිරීම සඳහා යොදා ගන්න ලබන භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය. නිෂ්පාදන සාධක කියලා හඳුන්වනවා. නිෂ්පාදන බිහි කිරීම සඳහා යොදා ගන්න ලබන භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය. මොනවද එහෙනම් නිෂ්පාදන සාධක ප්‍රධාන කොටස් හතරයි. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය. එතකොට මේ නිෂ්පාදන සාධක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. දේපල සම්පතයි මානව සම්පතයි විදියට. එතකොට දේපල සම්පතට එනවා භූමියයි ප්‍රාග්ධනයයි ශ්‍රමයයි ව්‍යවසායකත්වයයි මානව සම්පත් වලට යනවා. එතකොට මොකද්ද මේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය මෙන්න මේ කොටස් වෙන වෙනම අධ්‍යයනය කරන එක තමයි මෙන්න මේ පළවෙනි පාඩමේ තුන්වෙනි කොටසෙන් කරන්නේ. එතකොට භූමිය කියන්නේ එහෙනම් නිෂ්පාදන සාධකයක් කියන්නේ මොනවද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය නිෂ්පාදන බිහි කිරීම සඳහා යොදා ගන්න ලබන භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වයට අපි කියනවා නිෂ්පාදන සාධක කියලා. හරි. ඊට පස්සේ පළවෙනි එක තමයි භූමිය. භූමිය කියන්නේ ස්වභාව ධර්මයේ දායාද කොට ඇති ඵලදායීතාවයෙන් යුතුව නිෂ්පාදනයට යොදවා ගන්න ලබන සම්පත් භූමිය. ස්වභාව ධර්මයේ දායාදයක් ඵලදායීතාවයෙන් යුක්තයි නිෂ්පාදනයට යොදවා ගන්න ලබන සම්පත් භූමිය කියලා හඳුන්වනවා. හරිනේ. එතකොට මේ භූමියේ ප්‍රධාන ලක්ෂණ ඒ ටික වෙන වෙනම තියෙනවා. ඔයාලට ඇත්තටම මේ පළවෙනි පාඩමේ මේ කියන්නේ පළවෙනි පාඩමේ කොටස් 8ක් හෝ 9ක් තියෙනවා. ඒ 9ෙම මේ රිවිෂන් එක අපේ ටයිප් කරපු ටියුට් එක යනවා ක්ලාස් වලට දාන එක පළවෙනි පාඩමේ රිවිෂන් ටියුට් එක ඔයාලට ගන්න පුළුවන්. WhatsApp නම්බර් එකක් අපේ පෝස්ට් එකක් දාලා තියෙනවා ක්ලාස් වලට අදාළව. ඉතින් ඒ නම්බර් එකට මෙසේජ් එකක් දාන්න රිවිෂන් ටියුට් එක ඔයාලට ගන්න පුළුවන්. PDF එක ගන්නත් පුළුවන් print එක ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව දැන් ඔන්න අපි භූමිය ගැන කතා කරා. ක්ලාස් වලට සම්බන්ධ නැතත් මේ අපේ වීඩියෝස් ටික කොහොමද දිගටම අප්ලෝඩ් වෙනවා. අර එහෙම අමාරු තනියෙන් කරගන්න එහෙම මාකාරී උමනාවක් අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මෙසේජ් එකක් දාන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට ස්වභාව ධර්මයෙන් දායාද කොට ඇති ඵලදායීතාවයෙන් යුතුව නිෂ්පාදනයට යොදා ගන්න ලබන සම්පත් භූමිය. භූමියට කරන ගෙවීම තමයි බදුකුලිය. මතක තියාගන්න කෙටි ප්‍රශ්නවල ඉරිගහණය වගේ අහන ටික භූමි අර මේ නිෂ්පාදන සාධක ටික පිළිවෙලින් දාලා ඒකට කරන ගෙවීම් ටික වෙන වෙනම ඒ කියන්නේ ඒ ටිකට කරන අර භූමියට මොනවද ශ්‍රමයට මොනවද මේ ප්‍රාග්ධනයට මොනවද ව්‍යවසායගතයට මොනවද කියන ටික වෙන වෙනම තියෙනවා. එතකොට භූමියට බදුකුලිය. එතකොට භූමියට උදාහරණ තමයි වනාන්තර, khනිජ සම්පත, සාගර, ඇලදොල. එතකොට මේකේ ලක්ෂණ තමයි භූමිය කියන්නේ ස්වභාව ධර්මයේ දායාදයක්. ඊට පස්සේ සැපයුම අනම්‍යයි. නම්ය අනම්ය ඒක අපේ දෙවෙනි පාඩමෙන් තියෙන්නේ නම් ඉල්ලුම සැපයුම ওই ටික. එතකොට මෙතන දැන් අර ලොකුවට ඔළුවට දාගන්න ඕනේ නැහැ. මොකද මෙතන මේ ඔයාලා පළවෙනිම පාඩමේ පළවෙනිම කොටස් යන්නේ. තව පාඩම් 12ක් 13ක් තියෙනවා. ඒ යනකොට මේ තියරි ඔක්කොම ඔයාලා ඔළුවට වැටෙනකොට මේ පළවෙනි පාඩම් ආයෙ අපි කතා කරනවා. එතකොට ඔයාලට මේකේ අර ලොකු බරක් දැනෙන්නේ නැහැ. අදර භූමිය කියන්නේ ස්වභාව ධර්මයෙන් දායාද කොට ඇති ඵලදායීතාවයෙන් යුතුව නිෂ්පාදනයට යොදා ගන්න ලබන සම්පත්. භූමියට කරන ගෙවීම බදුකුලිය. එතකොට උදාහරණ තමයි වනාන්තර, khනිජ සම්පත, සාගරය, ඇලදොල. හරිනේ. ඊට පස්සේ ඒකේ ලක්ෂණ ස්වභාව ධර්මයේ දායාදය සංචලතාවයෙන් යුක්ත නොවීම. භූමිය අපිට හිතන තැනට ඇරයි යන්න බෑ. ඒකාකාරී නොවීම. එක වගේ නෑනේ නේද? ඒ කියන්නේ මේ පළාතෙන් පළාතට මේ භූමිය වෙනස්. සැපයුම අනම්‍යයි ඵලදායීතාව වර්ධනය කළ හැකි වීම. ශ්‍රමය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න ලබන කායික හා මානසික වෙහෙස. එතකොට අපිට ශ්‍රමයට තමයි හම්බෙන්නේ වැටුප්. භූමියට බදුකුලිය ශ්‍රමයට වැටුප්. එතකොට මේ භූමියට තියෙන ලක්ෂණ වලට හාත්පසින් වෙනස් ශ්‍රමයේ ලක්ෂණ. එතකොට ශ්‍රමයේ ලක්ෂණ තමයි සජීවී සාධකයක්. ඊට පස්සේ සංචලනය කරන්න පුළුවන්. සමජාතීය නොවීම. තේරෙනව නේද? සංචලනය කරන්න පුළුවන් කියන එක සමජාතීය නොවීම. අධ්‍යාපනය හා පුහුණුව තුළින් ඵලදායීතාව වර්ධනය කර ගන්න පුළුවන්. ඊට පස්සේ තීරණ ගැනීම හා සංවිධානය වලට ඇති හැකියාව.
මේක ඇත්තටම මේ ප්‍රශ්න වලට අහනවා මේ වගේ ලක්ෂණ උදාහරණ කරන ගෙවීම් ඔය ටික අනිවාර්යෙන් ඒ කියන්නේ පේපර්ස් වල අහලා තියෙනවා. ඒ හන්ද ඔය ටික පාඩම් කරගන්න ඕන. මොකද අපි රිවිෂන් එකක් කියන්නේ මේ වගේ අතාරින්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ ශ්‍රම සම්පතෙහි ප්‍රමාණය තීරණය වෙන බලපාන සාධක. එතකොට ශ්‍රම සම්පතෙහි ප්‍රමාණය තීරණය වෙනවා ජනගහනයේ ප්‍රමාණය හා වයස් ව්‍යුහය, ජන සංඛ්‍යාවේ සෞඛ්‍ය තත්ත්වය, ජන සංඛ්‍යාවේ අධ්‍යාපන මට්ටම හා නිපුණතාවය. ඔන්න ඔය සාධක මත ශ්‍රම සම්පතේ ප්‍රමාණය තීරණය වෙනවා. එතකොට ශ්‍රමයට කරන ගෙවීම තමයි වැටුප. ඊළඟ එක තමයි ප්‍රාග්ධනය. ප්‍රාග්ධනයට හම්බෙන්නේ පොලිය. එතකොට ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගනු ලබන මිනිසා විසින් නිර්මාණය කරන ලද ආධාරක. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්න ලබන මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ආධාරක වලට තමයි අපි ප්‍රාග්ධනය කියලා කියන්නේ. හරිනේ. එතකොට ප්‍රාග්ධනයේ ප්‍රධාන උදාහරණ මොනවාද? කම්හල්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, වරාය, මහා මාර්ග, ඇලවේලි ඔන්න ඔය ටික තමයි ප්‍රාග්ධනයේ ලක්ෂණ. එතකොට භූමියට කරනවා බදුපොලි, ශ්‍රමයට වැටු ප්‍රාග්ධනයට පොලි. එතකොට භූමිය කියන්නේ මොකද්ද? ශ්‍රමය කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද කියන එක දන්නවා. භූමියේ ලක්ෂණ, ප්‍රාග්ධනයේ ශ්‍රමයේ ලක්ෂණ සහ ප්‍රාග්ධනයේ ලක්ෂණත් දන්නවා. ප්‍රාග්ධනයේ ලක්ෂණ තමයි මිනිසාගේ නිර්මාණය. ඔය ටික අනිවාර්යෙන් ඒ කියන්නේ නිතරම අහලා තියෙනවා. මිනිසාගේ නිර්මාණය ප්‍රාග්ධනයේ මූර්ත සංකල්පයක්. ඒ වගේම මේක තොග සංකල්පයක්. ඵලදායිතාවෙන් යුක්තයි. ප්‍රාග්ධනය කියන එක ඡේය වීමට ලක් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රාග්ධනය මේක නම් පටලග නැති ප්‍රාග්ධනය ප්‍රාග්ධනය කියන එක නැවත ප්‍රධාන කොටස් 1 2 3 4 5 6 7කට බෙදලා තියෙනවා. ස්ථාවර ප්‍රාග්ධනය, කාරක ප්‍රාග්ධනය, ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය, සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය, ස්වභාවික ප්‍රාග්ධනය හා සමාජ ප්‍රාග්ධනය. එතකොට ස්ථාවර ප්‍රාග්ධනයටම තමයි කියන්නේ අපි මූර්ත. එහෙම නැත්නම් භෞතික ප්‍රාග්ධනය කියලා. එතකොට මේ ස්ථාවර ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අඛණ්ඩව යෙදවිය හැකි කල්පවතින ප්‍රාග්ධන වත්කම්. මූර්ත වත්කම් එහෙම නැත්නම් ස්ථාවර භෞතික ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අඛණ්ඩව යොදවන්න පුළුවන් කල්පවතින ප්‍රාග්ධන වත්කම්. කර්මාන්තශාලා, යන්ත්‍ර සූත්‍ර, උපකරණ ගබඩා මේවට උදාහරණ. ඊට පස්සේ ප්‍රතිලාභ ප්‍රවාහයක් ගෙනත් දෙනවා. ස්ථාවර ප්‍රාග්ධනය කියන එකෙන් අපිට ප්‍රතිලාභ ප්‍රවාහයක් ගෙනත් දෙනවා. කාරක ප්‍රාග්ධනය. එහෙම නැත්නම් තොග සංසරණ ප්‍රාග්ධනය. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න ලබන අමුද්‍රව්‍ය තොග. ආර්ධ නිමි තොග, නිෂ්පාදන වෙමින් පවතින භාණ්ඩ හා බෙදා හැරීමට සූදානම් නිමි භාණ්ඩ තොග. ඒවට අපි කියනවා කාරක. එහෙම නැත්නම් තොග ප්‍රාග්ධනය, සංසරණ ප්‍රාග්ධනය කියලා. නිෂ්පාදන ක්‍රියාවලිය බාධාවකින් තොරව කරගෙන යාමටත් තත්ත්වක ඉදිරි නිෂ්පාදනය සැලසුම් කිරීමටත් මේ තොග ප්‍රාග්ධනය එහෙම නැත්නම් කාරක ප්‍රාග්ධනය වැදගත් වෙනවා. ඊට පස්සේ ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධන එහෙම නැත්නම් ආර්ථික යටිතල පහසුකම්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ආර්ථිකයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පහසු කරන ප්‍රාග්ධන භාණ්ඩ වලට තමයි අපි කියන්නේ ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය කියලා. නිෂ්පාදනය පහසු කරන භාණ්ඩ හා සේවා ප්‍රාග්ධන භාණ්ඩ. මේකට අපි කියනවා යටිතල පහසුකම් කියලා. උදාහරණ තමයි වරාය, ගුවන් තොටුපළ, වාරිමාර්ග, ජල සම්පාදන ඔය ටික. ඊට පස්සේ මේක පොදු හා රාජ්‍ය ආයතන දිරිගැන්වීමට හේතු වෙනවා. ප්‍රධාන වශයෙන් රජය තමයි මේ ආර්ථික යටිතල පහසුකම් සපයන්නේ. සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය. සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය කියන්නේ මූලික මිනිස් අවශ්‍යතාවයන් සපුරාලීමට යොදා ගන්න ලබන සේවාවන් නිෂ්පාදනය කරන ප්‍රාග්ධනය සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය කියලා හඳුන්වනවා. එතකොට මේකෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ සමාජ සුභශාසනය. උදාහරණ තමයි පාසල්, රෝහල්, ගොඩනැගිලි, ශල්‍යාගාර, කැලිකසල ඉවත් කිරීමේ පද්ධති, පානීය ජල සම්පාදන පද්ධති වගේ ඒවා තමයි සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය යටතට එන්නේ. ඊට පස්සේ මානව ප්‍රාග්ධනය. මානව ප්‍රාග්ධනය කියන්නේ ශ්‍රමිකයන් වෘත්තියක් තුළ වඩාත් ඵලදායී වීමට උදව් වන්නා වූ අධ්‍යාපනයේ පුහුණුව, පර්යේෂණ අධ්‍යක්ීම් හා සෞඛ්‍ය තත්ත්ව යනාදීන් සැදමත් ශ්‍රමයේ නිපුණතාව මානව ප්‍රාග්ධනය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ එක් විශේෂ දෙයකට අර විශේෂඥ ඉන්නේ එයාලා වෘත්තියක් තුළ උසස්ම තත්ත්වයට ගිහින් ඉන්නේ. එතකොට අපි අර විශේෂඥ වෛද්‍යවරු අන්න ඒ වගේ හඳුන්වන්නේ. එයාලා තමයි මානව ප්‍රාග්ධනය කියන්නේ. එතකොට මානව ප්‍රාග්ධනය මගින් ඵලදායීතාව වැඩි කරන්න පුළුවන් ශ්‍රමයේ ඊට පස්සේ නිෂ්පාදනයේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක භාවය ඉහළ නංවන්න පුළුවන්. උදාහරණ තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු වගේ කට්ටිය. ඊට පස්සේ ස්වභාවික ප්‍රාග්ධනය. ආර්ථිකයක පවතින ස්වභාවික සම්පත් වලට තමයි අපි කියන්නේ ස්වභාවික ප්‍රාග්ධනය කියලා. භූමිය, ඇලදොල ඔයාලට අපි කියන්නේ ස්වභාවික ප්‍රාග්ධනය කියලා. ඊළඟ එක තමයි සමාජ ප්‍රාග්ධනය. සමාජ ප්‍රාග්ධනය කියන්නේ සමාජ අන්තර් සම්බන්ධතා ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වර්ධනය කරන ආයතන
ප්‍රතිමාන සාරධර්ම සමිති යන සමාජ ජාලය සමාජ ප්‍රාග්ධනය යටතට එනවා. එතකොට භූමිය ගැන කතා කරා, ශ්‍රමය ගැන කතා කරා, ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න ලබන මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ආධාරක. එතකොට මේ නිෂ්පාදන ආධාරක එහෙම නැත්නම් ප්‍රාග්ධනය ප්‍රධාන කොටස් 7කට බෙදුණා. මේ ස්ථාවර ප්‍රාග්ධනය, කාරක, ආර්ථික පොදුකාර්ය, සමාජ පොදුකාර්ය, මානව ස්වභාවික සමාජ ප්‍රාග්ධනය. එතකොට මෙතන අපි මේ ඉරිගහන ප්‍රශ්නවලට ලියන ප්‍රශ්නවලට මෙන්න මේ මොනවද කියන එක අහලා තියෙනවා. චුට්ටක් ඒ ටික ඒ කියන්නේ කලිනුත් මේක රිවිෂන් එකක්. එතකොට මේ මම මේ ටියුට්වල මේ අර අතාර මේ අනවශ්‍ය දෙයක් ඇතුළත් කරලා නැහැ. ඉතින් මේ හැමදේම මේ අනිවාර්යෙන් නෝට් වෙන්න ඕන ටික තමයි දාලා තියෙන්නේ. ඉතින් රිවිෂන් එකේ තවත් මේ හලලා කරලා යන්න ගන්න නෝට් එකක් නැහැ. හරි. ඊට පස්සේ අපිට මෙන්න මේකත් විභාගයට අහනම කොටස ප්‍රාග්ධනයයි ඉතුරුනුයි ආයෝජනයි. එතකොට ප්‍රාග්ධනය මගින් තමයි ආයෝජන බිහි වෙන්නේ. ආයෝජන මගින් තමයි ඉතුරුම් බිහි වෙන්නේ. ඉතුරුම් මගින් ආයි ප්‍රාග්ධනය. ප්‍රාග්ධනයෙන් ආයෝජන, ආයෝජනයෙන් ඉතුරුම්, ඉතුරුම් වලින් ප්‍රාග්ධනය. ඉතින් මෙන්න මේ අතර පවතින අන්තර් සම්බන්ධතාවයක්. මේකත් විභාගයට අහලා තියෙනවා. ඊට පස්සේ ප්‍රාග්ධනය යටතේම තමයි ඉතුරුම් වෙන්නේ. එතකොට ඉතුරුම් ප්‍රධාන කොටස් දෙකයි දේශීය ඉතුරුම්, විදේශීය ඉතුරුම්. දේශීය ඉතුරුම් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. කුටුම්බ ඉතුරුම්, ව්‍යාපාරික ඉතුරුම්, රාජ්‍ය ඉතුරුම්. කුටුම්බ ඉතුරුම් කියන්නේ අපේ පෞද්ගලික, කියන්නේ අපේ එක් කුටුම්බ ඉන්නවනේ. කුටුම්බ ආදායයෙන් පරිභෝජනයට නොගන්නා කොටස. ව්‍යාපාරික ඉතුරුම් කියන්නේ ව්‍යාපාරයක ලාභයෙන් නොබෙදූ ලාභ ලෙස රඳවා ගන්න ලබන කොටසට තමයි අපි කියන්නේ ව්‍යාපාරික ඉතුරුම් කියලා. මෙන්න මේ ව්‍යාපාරික ඉතුරුම් යාලා අනාගත ආයෝජන වලට යොදා ගන්නවා. අපිට තියෙන රාජ්‍ය ඉතුරුම්. රාජ්‍ය ඉතුරුම් කියන්නේ එතකොට කුටුම්බ ඉතුරුම් කියන්නේ කුටුම්බ වලින් පරිභෝජනයට නොගන්නා කොටස. ව්‍යාපාරික ඉතුරුම් කියන්නේ නොබෙදූ ලාභ ලෙස රඳවා ගන්නා කොටස. රාජ්‍ය ඉතුරුම් කියන්නේ රාජ්‍ය ආදායමෙන් පුනරාවර්තන වියදම් වලට ඉවත් කරපුවාම ලැබෙන ශේෂය අපි රාජ්‍ය ඉතුරුම් විදිහට හඳුන්වනවා. එතකොට මෙන්න මේ ප්‍රාග්ධනය යටතේම මෙන්න මේ කොටස් ටිකක් තියෙනවා. ඉතින් කොහෙට එනවද හොයන්න බෑ. මේ ඔක්කොම එකට දාලා තියෙන්නේ. මම මේ විකල ඔයාලට දාලා තියෙන්නේ ලේසි වෙන්න. ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට ආධාරක ලෙස යොදා ලබන මූර්තවත්කම. මුදල් යොදාගෙන නිෂ්පාදන ක්‍රියාවලිය කරන ලබන මූර්තවත්කම් ප්‍රාග්ධනය අත්පත් කරගත හැකිවද මුදල් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ මූර්තවත්කමක් නොවේ. මුදල් කියන්නේ එතකොට මූර්තවත්කමක් නෙමෙයි. අපිට මුදල් යොදාගෙන මූර්තවත්කම් අත්පත් කරගන්න පුළුවන්. එතකොට මේ හන්දා අපි ආර්ථික විද්‍යාවේ මුදල් කියන එක ප්‍රාග්ධනය යටතට ගන්නෙ නැහැ. එතකොට මේක අහලා තියෙන ප්‍රශ්න මේ මුදල් ප්‍රාග්ධනය යටතට එනවද? නැහැ. මුලින්ම මේ වගේ ප්‍රශ්නයක් තිබුණත් ලියන්න ඕනේ. මුදල් ප්‍රාග්ධනය යටතට අයත් නොවේ. මුදල් මගින් ප්‍රාග්ධන වත්කම් අත්පත් කරගත හැකි වුවද මුදල් නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත නොහැකි. මේ නිසා මුදල් ප්‍රාග්ධනය යනට අයත්. එතකොට නිෂ්පාදන සාධක කතා කරා, භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනයට එනකන් කතා කරා. ප්‍රාග්ධනයේ ප්‍රධාන කොටස් 7කට බෙදුණා. ඒ 7ත් කතා කරා. ප්‍රාග්ධන ඉතුරුම් ආයෝජන අතර තියෙන සම්බන්ධතාවය කතා කරා. ඉතුරුම් ගැන කතා කරා. ඊට පස්සේ ප්‍රාග්ධනය කියන්නේ මූර්තවත්කමක්. මුදල් කියන එක ප්‍රාග්ධනයට එන්නේ නැත්තේයි කියලා කතා කරා. ඊළඟ කොටස තමයි භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වයට කරන ලබන ගෙවීම තමයි ලාභය. භූමියට බදු පිළි, ශ්‍රමයට වැටු, ප්‍රාග්ධනයට ප්‍රාග්ධන පොලිය. ප්‍රාග්ධනයට පොලිය, ව්‍යවසායකත්වයට ලාභය. හරි. ව්‍යවසායකත්වය කියන්නේ ආර්ථිකයක් තුළ විසිර පවතින නිෂ්පාදන සාධක ඒකරාශී කරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම, මෙහෙයවීම හා අවදානමෙන් දරමින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම ව්‍යවසායකත්වය. ඔයාලට මේ අනිවාර්යෙන් ව්‍යවසායකත්වයේ බිස්නස් ස්ටඩීස් වල තියෙනවා. එතකොට මග අරින්න බෑ ව්‍යවසායකත්වය කියන එක මේ කොටස් අමාරු ඒවා නෙවෙයි. කියන්නේ ඔයාලා මේ මුල කොටස් ටික නෙමෙයි. එතකොට මේ කොටස් වල මේ තව අගට යනකොට මේවා ආය මේ අපිට කතා වෙනවා. එතකොට මේවා මතකෙට එන්න ඕන. ව්‍යවසායකත්වය කියන්නේ ආර්ථිකයක් තුළ විසිර පවතින නිෂ්පාදන සාධක ඒකරාශී කරලා නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම, මෙහෙයවීම හා අවදානම් දරමින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම ව්‍යවසායකත්වය. විසිර පවතින නිෂ්පාදන මේකෙන් අපිට ගන්න පුළුවන් ව්‍යවසායකත්වයේ ලක්ෂණ. විසිර පවතින නිෂ්පාදන සාධක ඒකරාශී කරලා නිෂ්පාදන කටයුතු සංවිධානය කරනවා, මෙහෙයවනවා, අවදානම් ධර්මෙන් ප්‍රතිපත්තිමය තීරණය ගන්න. ඔන්න ව්‍යවසායකත්වයේ ලක්ෂණ. ව්‍යවසායකත්වයේ නිර්වචනයක් තියෙනවා, ව්‍යවසායකත්වයේ ලක්ෂණක් තියෙනවා. එතකොට මේ නිෂ්පාදන සාධක අතරින් වඩාත් වැදගත්ම තැනක් හිමි වෙන්නේ මේ ව්‍යවසායකත්වය කියන එකට. ව්‍යවසායකත්වය තුළින් නවෝත්පාදනය සිදුවෙන නිසා ප්‍රාග්ධන වර්ධනයේ ප්‍රබල ලෙස මේ ව්‍යවසායකත්වය බලපානවා. එතකොට භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය. හරි. ව්‍යවසායකයාගේ කාර්යයන් තමයි
අර බලන්නකො ලක්ෂණ විදිහට මම අර කිව්වේ කාර්යයන් ටිකටත් ඒ ටිකම එන්නේ. නිෂ්පාදන සාධක සංචල කරමින් භාණ්ඩ හා සේවා නිපදවීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම. ඕන ඔය වචන ප්‍රතිපත්තිමය තීරණ. ඔය වගේ ඒවා මේ අනිවාර්යෙන් ලියන්න. හොඳද? නිෂ්පාදන කටයුතු සංවිධානය කරනවා, නව්‍යතාවයන් හඳුන්වා දෙනවා, අවදානම් දරනවා. හරි. ව්‍යවසායකයාගේ ලක්ෂණ තමයි මානව සාධකයක් වීම, ආරම්භක ශක්තිය, නායකත්ව ගුණාංග, අභියෝග වලට මුහුණ දීම, ආත්ම විශ්වාසය. ලක්ෂණ වෙනයි, කාර්යයන් වෙනයි, නිර්වචන වෙනයි. අමතක වුණොත් හදිස්සියේ හරි කාර්යයන් වලට නිර්වචනෙන් ටක් ගාලා කඩලා කොටස් ටික ගන්න. හොඳේ. ඊට පස්සේ ව්‍යවසායකයේ කළමනාකරුවයි කියන්නේ දෙන්නේ. අර අපි කතා කරේ මේ මොනවාද? ප්‍රාග්ධනයයි මුදලුයි කියන්නේ ඒ වගේ ව්‍යවසායකයේ කළමනාකරුවයි කියන්නේ දෙන්නේ. ඒතර ව්‍යවසායකයා කියන එක නම් තීරණ ගන්නවා. එයා ප්‍රතිලාභය තමයි යාගේ ලාභය. එතකොට එයා රක්ෂණය කළ නොහැකි අවදානම් වලට මුහුණ දෙනවා. ව්‍යවසායකයා කියන්නේ අවදානම් වලට මුහුණ දෙන ප්‍රතිපත්තිමය තීරණ ගන්නවා. එතකොට එයා අවදානම් වලට මුහුණ දෙනවා. ලැබෙන ලාභය ලැබෙන්නේ ප්‍රතිලාභය ලාභය තීරණ ගන්නවා. කළමනාකරුවා කියන්නේ මොකද්ද? කළමනාකාරයා කියන්නේ ව්‍යවසායකයා විසින් ගන්න ලබන තීරණ ක්‍රියාත්මක කරනවා. එයාට අනිවාර්ය වැටුපක් හම්බ වෙනවා. හැබැයි අවදානම් වලට මුහුණ දෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අර ඉකෝනල අන්තිමට කතා කරනවා නේද? නව ශ්‍රී ලාංකේය, චීනය, ඉන්දියාව ඔන්න ඔය වගේ. එතකොට මේ ටික මතක තියාගන්න. ඕස්ට්‍රේලියාවයි නව ශ්‍රී ලාංකේයයි භූමිය කියන නිෂ්පාදන සාධකයේ වැඩි වශයෙන් යොදා ගන්නවා. චීනයේ, ඉන්දියාවේ මිනිස්සු වැඩි. යාල ශ්‍රමය වැඩි වශයෙන් යොදා ගන්නවා. ජපානයේ, ඇමරිකාවේ ප්‍රාග්ධනය වැඩි. යාල ප්‍රාග්ධනය වැඩි ප්‍රයෝදා ගන්නවා. සිංගප්පූර වගේ රටවල් දිනු වෙලා තියෙන ව්‍යවසායකත්වය නිසා. ඉතින් හිතන්නකෝ භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය නිෂ්පාදන සාධක හඳුන්වන්න කියලා දෙවෙනි පේපර් එකේ ලියන අර ලකුණු 6 ප්‍රශ්නෙට ආවොත් ඔයාලා ඔය කියපු භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය ව්‍යවසායකත්වයේ හඳුන්වලා උදාහරණ ටික දීලා ඔන්න ඔය ලක්ෂණ ටික ලියලා මෙන්න මේ ටිකත් ලියුවොත් ලකුණු 6න් නෙමෙයි ලකුණු 6න් 8ක් දෙන්න පුළුවන් නම් 8කුත් දෙන්න. එතකොට මේ කියන මග ඇරෙන්න දෙයක් නැහැනේ. 6න් අඩු කරන්න කිසිම තැනක් නැහැ. උදාහරණ දීලා තියෙනවා, ලක්ෂණ දීලා තියෙනවා, නිර්වචන දීලා තියෙනවා. ඊට පස්සේ මොන රටවල් වල හැසිරීම එක එක රටවල් කොහොමද භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධන ව්‍යවසායකත්වය යොදාගත්තේ කියන එක තියෙනවා. ඉතින් මේ හැම වෙලේම සම්පූර්ණ උත්තරයක්ම ලියන්න. හරිනේ. ඊට පස්සේ ඵලදායීතාව චූටි කොටසක් තියෙන්නේ. ඵලදායීතාව. ඵලදායීතාවය කියන්නේ යෙදවුම් ඒකකයකින් ලබා ගන්න නිමම. ඵලදායීතාවය කියන්නේ පටල ගන්න එපා. මම ඔයාලට කියවා වගේ අපිට නම් මේ අර එලෙවල් වලට ගියාලුවත මේවා කියනකොට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි අන්තිමට යනකොට අර පාඩම් වල මේවා ආයෙ කතා වෙලා ආයෙ මේවා බලනකොට ඔන්න එතකොට ඔලුවට එනවා. ඉතින් ඵලදායීතාව කියන්නේ යෙදවුම් ඒකකයකින් ලබා ගන්න නිමම. සාධක ඵලදායීතාව හොයනවා නිමම ප්‍රමාණය බෙදලා යෙදවුම් ප්‍රමාණය. ඵලදායීතාව තීරණය කරන සාධක තමයි තාක්ෂණය, මානව ප්‍රාග්ධනය, කළමනාකරණය, ශ්‍රම විභජනය හා විශේෂීකරණය. මේ හිතපු තරම් අමාරු නෑ නේද මේ කොටස. එතකොට පළවෙනි පාඩමේ පළවෙනි කොටසත් රිවිෂන් එකෙන් කතා කරා, දෙවෙනි කොටසත් කතා කරා, තුන්වෙනි කොටසත් කතා කරලා ඉවරයි. එතකොට මේකෙන් අපි කතා කරන්නේ නිෂ්පාදන සාධක, භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. හරි. ඊළඟ කොටස අපිට තියෙන්නේ ඊළඟ රිවිෂන් එකෙන් කතා කරන්න ඔයාලටත් ලේසියි මම හිතන්නේ මේ පොඩි වීඩියෝ දැම්මම මොනවා හරි වෙනස්කමක් වෙන්න තැනක් තියෙනවා නම් අලුතෙන් එකතු වෙන්න තැනක් තියෙනවා නම් ඊළඟ වීඩියෝ එක පරක්කු වෙනම් කමෙන්ට් එකක් දාන්න. මොකද මේ ඔයාලා කමෙන්ට් නිසාමයි මේ වීඩියෝ ආයෙ දාන්නේ. අපේ පළවෙනි වීඩියෝ එක 17000 views ගිහින් තියෙනවා. එයාලගේ කමෙන්ට්ස් ඇත්තටම මට මේ මේ දවස්වල දාන්න ඇත්තේ මට මිස් වෙලා තියෙනවා. මොකද මම වැඩක් කරන ගමන් ක්ලාස් උත් කළා වීඩියෝ ටිකත් ඔයාලට අප්ලෝඩ් කරන්නේ. ඔයාලට අර අපහැදිලි වගේ නොතේරෙන තැන් තියෙනවා නම් ක්ලාස් වලට ජොයින් වෙන්නත් පුළුවන්. අපේ රිවිෂන් ක්ලාස් එක වෙනම යනවා, තියරි ක්ලාස් වෙනම යනවා, පේපර් ක්ලාස් එක වෙනම යනවා. ඉතින් මම මේ රිවිෂන් එකේ නම් වීඩියෝස් ටික එක දිගට අප්ලෝඩ් කරන්නම්. ටයිම් එකක් තිබුණත් අපි මේ පේපර් ඩිස්කෂන් එකේ වීඩියෝස් ටික අප්ලෝඩ් කරන්නම්. කලින් පෝස්ට් එකක් දාලා තියෙනවා ක්ලාස් සම්බන්ධයෙන් 071යි 14යි 17යි 347 නම්බරෙකට WhatsApp message එකක් දාන්න ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් පළවෙනි පාඩමේ එතකොට කොටස් 3ක් ඉවරයි. අපේ ඊළඟ කොටසේ තියෙන්නේ හිඟකම ආවස්තික පිරිවැය හිඟකමයි ආවස්තික පිරිවැය පොඩි කොටසක් ඊළඟ වීඩියෝ එකෙන් අප්ලෝඩ් කරන්නම්. හරි, thank you.